ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු මැදිහත් වීමෙන් නැති කරගත් ඉරාන ඊශ්‍රායල සටන් විරාමයේ ක්‍රියාවට නැංවීමත් සමගින් ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩවීමේ අවදානමක් මතු වූයේ සටන් විරාම කොන්දේසි නොතකා ඉරානය තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙන් අනතුරුව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළේ ඇමරිකානු ජනාධිපතිවරයා කෝපයට පත් කරමින්. Israel, as soon as we made the deal, they came out and they dropped a load of bombs, the likes of which I'd never seen before. I'm not happy with Israel. You know, when I say, okay, now you have 12 hours, you don't go out in the first hour and just drop everything you have on them. So I'm not happy with them. I'm not happy with Iran either. But I'm really unhappy if Israel's going out. We basically have two countries that have been fighting so long and so hard that they don't know what they're doing. Do you understand that? මේ සමග ප්‍රහාර නතර කර සටන් විරාමය සුරකින්න බවට දෙපාර්ශ්වයම නිවේදනය කළේ සාමයේ අපේක්ෂා තීව්‍ර කරමින්. කෙසේ වෙතත් තම හමුදා ඊශ්‍රායල හමුදා පරාජය කරමින් යුද ජයග්‍රහණයක් ලද බව පවසමින් ඉරාන ජනතාව මෙලෙස ඊයේ වීථි බැස සැමරීමක් සිදු කළා. මේ අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වෙනසූ බවට සතුටට පත්ව සිටින ඊශ්‍රායල රජයේද යුද්ධයේ නිමාව වඩාත් අභිමානවත්ව සමරනවා. ඊශ්‍රායල පුරවැසියනි, රයිසින් ලයන් මෙහෙයුම යටතේ ගෙවුණු දින 12 තුළ අපි ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. මේ ජයග්‍රහණය පරම්පරා ගණනාවක් පවතීවි. අපිට තිබුණු ප්‍රධාන තර්ජන දෙකක් අපි ඉවත් කළා. ඒ න්‍යෂ්ටික බෝම්බයකින් සමූල ඝාතනය වීමට තිබූ අවදානම. අනික බැලිස්ටික් මිසයිල 20000කින් වෙනසී යාමට තිබූ අවදානම. මේ අතර ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික වැඩබිම් වන ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් වෙත ඇමරිකාව එල්ල කළ ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික බලය මුළුමනින්ම අඩපණ වූ බවට ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරනවා. කෙසේ වෙතත් ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණ වී ඇත්තේ සිය ප්‍රහාර වලින් ඉරානයේ භූගත න්‍යෂ්ටික වැඩබිම් මුළුමනින්ම විනාශ වී නොමැති බවයි. බෝම්බ හෙළීමෙන් ෆෝඩෝ වැඩබිමෙහි පිවිසුම් අබහිර වී තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී තිබුණත් එහි භූගත ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය සුරක්ෂිතව පවතින බව හොර රහසේම මාධ්‍ය වෙත කාන්දු වූ මේ වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණා. මේ අනුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් ප්‍රමාද වනු ඇති නමුත් එය මුළුමනින්ම නැවතින් නැතයිද බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා. කෙසේ නමුත් ධවල මන්දිර ප්‍රකාශිකාව එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එය වැරදි වාර්තාවක් බවයි. එමෙන්ම ප්‍රහාර වලින් ඉරාන න්‍යෂ්ටික බලය මුලිනුපුටා දැමුණු බව පෙන්ටගනේද අවධාරණය කරනවා. අද සිට ආරම්භ වන නේටෝ රාජ්‍ය නායක සමුළුවට එක්වීමට නෙදර්ලන්තයේ බලා යන අතරතුර එයාෆෝස් 1 යානයේ සිට අදහස් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ තවන්ට ඉරාන රෙජීමය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව. They're going to have enrichment and they're not going to have a nuclear weapon, and they know that. They're going to get on to being a great trading nation. You know, they're very good traders. They have a lot of oil. They're going to do well. They're not going to have a nuclear weapon. Do you want to see regime change in Iran? No, I don't want it. I'd like to. Regime change takes chaos, and ideally we don't want to see so much chaos. ඊශ්‍රායල ඔත්තු නිලධාරීන් ප්‍රහාරයෙන් පසුව ෆෝඩෝ න්‍යෂ්ටික වැඩබිම වෙත ගොස් එහි තත්ත්වය පරීක්ෂා කර විනාශය පිළිබඳ වාර්තා කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණා. එහෙත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ එරට රාජ්‍ය එවන් සිදුවීමක් පිළිබඳ නොදැනුවත් බවයි. මේ අතර එක්සත් ජාතීන් යටතේ ක්‍රියාත්මක අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය සමග පවතින සහයෝගීතාවයෙන් ඉවත් වීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර යුද ගැටුම් සමනය වීමත් සමග ඊශ්‍රායලයේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා. ඒ අනුව ජන ඒකරාශී වීම සහ උත්සව පැවැත්වීම සම්බන්ධව මෙතෙක් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කරනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම ඊශ්‍රායල ගුවන් තොටුපළද කඩිනමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. මේ අතර ඊශ්‍රායලය හා ඉරානය අතර උද්ගත වූ යුදමය තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ දරන ස්ථාවරයේ සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කෙරුණා. මැද පෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීප අධ්‍යයනය කරමින් බලපෑමට ලක්විය හැකි සියලු ශේෂ්ත්‍ර බලපෑමේ ප්‍රමාණය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනයක් සිදු කර අමාත්‍ය මණ්ඩලය වෙත අවස්ථානුකූලව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කිරීමටත් එම අනු කමිටුවට සහාය වීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීන්දුව කරා. ඒ අනුව ගරු ඊට හේරත් මැතිතුමා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා එතුමා තමයි මේ කමිටුවේ සභාපති ධූරය දරන්නේ. සමන්ත විද්‍යාරත්න මැතිතුමා වැවිලි හා ප්‍රජා අරිතල පාසුකම් අමාත්‍ය, වසන්ත සමරසිංහ මැතිතුමා වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍ය, ඉන්ජිනේර කුමාර ජයකොඩි මැතිතුමා බලශක්ති අමාත්‍ය,
දැනට අපිට මේ දැනලා තියෙනවද ලංකාවට ආර්ථික මේ වශයෙන් හරි බලපෑමක් තියෙනවද මේ වෙනකොට? ප්‍රේෂණ වලට යම් බලපෑමක් විය හැකි. තෙල් මිල ඉහළ යාමේ අවධානය මැද පෙරදිගට තේ ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් අපි අපනයනය කරනවා. ඒකේ බලපෑමක් විය හැකි. මේ සියලු ශේෂ්ත්‍ර ආවරණය වන හැටියට තමයි මේ අපි අමාත්‍ය මණ්ඩලයේ කමිටු නම් කරලා තිබෙන්නේ. සමහර දේවල් වලට අපි විකල්ප හොයා ගන්නට ඕන. සමහර දේවල් වල හානිය අවම කර ගැනීම කටයුතු කළ යුතුයි.